ඔයගලන්ට බේසික් නොලෙජ් එකක්. ඒ කියන්නේ මම මෙතනට දැන් ඇවිල්ලා වාඩි වෙලා මේ දේශනේ ඇහුවට පස්සේ මෙතනින් යනකොට ඕගොල්ලෝ හිතාගෙන හිටපු දෙයට වඩා වෙනස් දෙයක් ඔළුවේ තියෙන්න ඕනේ. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ මෙතන ඉන්න අය පිළිකා රෙඩ්ඩු දැකලා ඇතිනේ. දැකලා නැති අය ඉන්නවනේ අත උස්සලා. පිළිකා රෝගියෙක් දැකලා නැහැ. ඔයා දැකලා නැහැ. කලාතුරකින් ඉන්න පුළුවන්. සමහරට එයා දැකලා ඇති. නමුත් එයාට පිළිකාවක් තියෙනවා කියලා දැනගෙන ඉන්න නැතුව. ඒ කියන්නේ පිළිකා ලෙඩුත් එක්ක සමාජයේ ගැවසිලා ඇති. නමුත් මේ ලෙඩාට පිළිකාවක් තියෙනවා කියලා දැනගෙන ඉන්න නැතුව. නැත්තම් මග ඇරෙන්න විදිහක් නැහැ. මොකද පිළිකා ඒ තරම්ම බහුලයි. හරි? එතකොට මම පිළිකාවක් කියන්නේ මොකද්ද කියන එකෙන් පටන් අරගෙන පිළිකාවක් හැදෙන්නේ කොහොමද? ඒ දේවල් ගැන විස්තර හිමීට බොහොම සරල භාෂාවෙන් කියලා දෙන්නම්. පිළිකාවක් කියලා අපි හඳුන්වන්නේ අපේ ඇඟේ අපි දන්නවා පණ තියෙන සෛල තියෙනවා පණ නැති සෛල තියෙනවා. සෛල කියන දේ ගැන දන්නවද? මම ඒකත් පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. මේ සෛල යම් කිසි වැඩ කොටසක් කරන්න තමයි හුරු වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ මේ ආයතනයේ වගේ තමයි එක එක්කෙනාට එක එක ඩියුටිස් දීලා තියෙනවනේ. ජොබ් එකක් දීලා තියෙනවා. ඒ වගේ මේ සෛලවලත් යම් යම් වැඩ කටයුතු තියෙනවා. බැරි වෙලාවක්වත් මේ වැඩ කරන අතරේ ඒ වැඩේ වෙනුවට ඒ වැඩේ කරගන්න බැරුව ඊට වඩා හාත්පසින්ම වෙනස් විදියට කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව හැසිරෙන්න ගන්න සෛල ඇති වෙන්න පුළුවන්. හරි? එහෙම ඇති වෙලා එයා ප්‍රමාණයෙන් ගුණණය වෙලා වැඩි වෙලා එතන ලොකු සෛල ගොඩක් හදන්න පුළුවන්. එතකොට මේ කලින් තිබ්බේ බොහෝම කන්ට්‍රෝල් එකක් ඇතුව බොහෝම විනයක් ඇතුව මේ බෙදෙන්න ඕන වෙලාවට බෙදෙනවා, වර්ධනය වෙන්න ඕන වෙලාවට වර්ධනය වෙනවා, නවතින්න ඕන වෙලාවට නවතිනවා, යම් කිසි ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් වැඩක් තියෙනවා නම් ඒ වැඩේ කරන්න ඕන වෙලාවට කරනවා, නවත්තන්න කියනකොට නවත්තනවා. හරිම කීකරු සෛල සමූහයක් තිබේ. එක පාරටම පටන් ගන්නවා මීට වඩා වෙනස් හැසිරීමක් තියෙන කිසිම කන්ට්‍රෝල් එකක් නැති අමුතුම જાතියේ සෛලයක්. හැදෙන විදිය මම පස්සේ කියන්නම්. ඊට පස්සේ මේක ටික ටික වැඩි වෙනවා. වැඩි වෙලා ඊට පස්සේ මෙයා නිකන් ඉන්නේ ඒ පටන් ගත්ත තැනින් එළියටත් ඔන්න දැන් ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. එයාට එතන ඉඩ මදි. එයා ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. ආක්‍රමණය කරන්න පටන් අරගෙන ඊට පස්සේ එතන විතරක් නෙමෙයි, ඒ අවට විතරක් නෙමෙයි, එයා බලනවා යන්න පුරුවන් පාරවල් හොයාගෙන වෙනත් තැන් වලටත් යන්න. ඒතර මේ පාරවල් විදිහට එයා පාවිච්චි කරනවා. අපි අහලා තියෙනවා රුධිර නාල. ඒ නාල ඇතුළට රිංගලා ඒව දිගේ ගිහිල්ලා අනිත් තැන් වලට යන්න පටන් ගන්නවා. ඊළඟට වසා නාලිකා කියලා අහලා තියෙනවා. අපේ මේ කුද්දැටි එහෙම ආශ්‍රිතව තියෙන. ඒ නල අස්සට රිංගලා ඒව ඔස්සේ ගමන් කරන්න පටන් ගන්නවා. මේක තමයි ප්‍රධාන ක්‍රම දෙක. ඊට අමතරව තවත් ක්‍රම ගොඩාක් තියෙනවා. මම ඒක ගැන එච්චර කියන්න යන්නේ නැතුව ඉන්නවා. මොකද ඒකට කම්ප්ලිකේට් වෙනවා. ඒතර මේ විදිහට වෙන තැන් වලට ගිහිල්ලා ඒ තැන් වලත් මෙයා පටන් ගන්නවා වර්ධනය වෙනවා. ඊට පස්සේ අපි හිතමු අපිට වැදගත්ම අවයවයක මේක වර්ධනය වුණොත් මොනවද අපිට තියෙන වැදගත්ම අවයව? මොළය, පෙනහළු, අක්මාව, හරි? ඊළඟට අස්ථි. හරි? ඒ වගේ වැදගත්ම අවයවක වර්ධනය වෙලා ඒකේ ෆන්ක්ෂන් එක නැති කරොත් ඔන්න අපිට ජීවිතේ නැති වෙනවා. හරි? ඒතර ඒ වගේ දෙයක් කරන්න පුළුවන් දෙයකට තමයි අපි පිළිකාවක් කියලා කියන්නේ. ඒතර මේ පිළිකාව වර්ග තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් ඝන පිළිකා සහ ලේ පිළිකා කියලා. එතකොට ඝන පිළිකා තමයි අපිට ඇහැට පේන්නේ ගොඩක් වෙලාවට. ගෙඩියක් වගේ ඇහැට පේන්නේ. ලේ පිළිකා ගත්තොත් ලේ පිළිකාවල ලියුකීමියා කියන වර්ගය වැඩි ප්‍රමාණයක් ඇහැට පේන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ දැක්කොත් එහෙම ලියුකීමියා ලෙඩෙක් ගොඩාක් කල් ගිහිල්ලා පැතිරිලා තියෙනවා. ඒගොල්ලන්ගෙත් ගෙඩි වගේ එන අවස්ථා කලාතුරකින් දකින්න පුළුවන්. නමුත් 99%ක් දකින්නේ නැහැ. ඊළඟට ලිම්ෆෝමා කියලා වර්ගයක් තියෙනවා. ඒවැ කුද්දටි ලොකු වෙලා සමහර අවයව වලට ගිහිල්ලා ඒවත් සමහරලාට අපිට හැට දැක ගන්න පුළුවන්, සමහරලාට බෑ. ඊළඟට මයලෝමා කියලා තියෙනවා. ඒව ඔක්කොම ලේ පිළිකා. එතකොට මේ මොනවා හරි පිළිකාවක් ඇඟේ ඇති වෙන්නේ මේ සෛල ඇතුලේ විශේෂ දෙයක් තියෙනවා ජාන කියලා. හරි? මම ඒ හැම එකක්ම මේ විස්තර කරන්නම් බොහොම සරල භාෂාවෙන්.
මෙන්න මේ ඥාන වල සිද්ධ වෙන වෙනසක් හින්දා තමයි මෙන්න මේ වගේ නරක කෙනෙක් ඇති වෙන්නේ කියලා හොයාගෙන තියෙනවා. අපි මේ වෙනසට කියනවා විකෘතියක් කියලා. මියුටේෂන්ස් කියලා කියනවා. එතකොට ඥාන වලට අමතරව ඥාන වලට පිටින් ඒ ඥාන තියෙන තැන වෙන සමහර වෙනස්කම් වලිනුත් පිළිකා හැදෙන්න පුළුවන් කියලා අලුතෙන් හොයාගෙන තියෙනවා. ඒවටත් අපි විශේෂ නමක් දෙනවා එපිජෙනටික් චේන්ජස් කියලා. ඒක කොහොම හරි ප්‍රධාන වශයෙන් ඥානවල වෙනසක් හින්දා ඇති වෙන හින්දා අපි පිළිකා වලට කියනවා ඥානමය රෝගයක් කියලා. ජෙනටික් ඩිසීස්. හැබැයි මේක අපි ගොඩක් දෙනෙක් වැරදි විදියට ඉන්ටර්ප්‍රිට් කරනවා. ඒක හින්දා සමාජයේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙලත් තියෙනවා. මම උදාහරණ කියන්නම් ඕන තරම්. ඥානමය ලෙඩක් කිව්ව ගමන් ඔයගලන්ට ඔළුවට එන්නේ මොකද්ද? පරම්පරාවට. එතකොට මට මතකයි මම බදුල් ඉන්න කාලේ චාමර මතක් කරපු හින්දා කියන්නම්. එක ගෑනු ළමෙක් ආවා තයිරොයිඩ් කැන්සර් එකක් හැදිලා. හරි. එතකොට මේ ගෑනු ළමයා සාමාන්‍යයෙන් මං ලෙඩෙක් එක්ක මේ කතා කරනකොට ලෙඩාගේ අර අලුත් concept එකක් තියෙනවනේ මේ ලෙඩා දකින්න ඉස්සෙල්ලා මිනිස්සයා දකින්න කියලා කියනවා. තේරෙනවද? Before seeing the patient, see the person. හරි. එතකොට අර අපි ඒ මට්ටමින් ප්‍රොෆෙෂනල් ඩිස්කෂන් එක යනකොට patient අපිට ඕපන් වෙනවා. එතකොට යාගේ තියෙන ප්‍රශ්න ඔක්කොම අපිට කියනවා. එතකොට මේ තරුණ ළමයා කියපු දෙයක් තමයි මෙයාට විවාහයක් කරගන්න බැහැලු. ඇයි හේතුව? මෙයාගේ පවුලේ අයට තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිකාවක් තිබිලා තියෙනවා එක්කෙනෙකුට. හරි. එතකොට හිතෙන්නේ වටේ පිටේ ඉන්න අයට දැන් මේ පවුලටම පිළිකා තමයි. එතකොට ඒ ගෙදරින් කසාදයක් කරගන්නේ නැහැ. ඒතර බලන්න අර වැරදි මතය ඔළුවට ගිහාම එන සමාජ ප්‍රශ්න. ඔయిత වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. හරි. එතකොට එහෙම ගියොත් අනාගතයේදී මම කියන්නේ තව අවුරුදු ගාණක් යනකොට කිසිම කෙනෙකුට කසාද මඳින්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මේ වෙනකොට එංගලන්තේ හැම 4 දෙනෙක්ගෙන් කෙනෙකුටම පිළිකාවක් තියෙනවා. මේ වෙනකොට මේ ඇත්තම මීට අවුරුදු 10කට 15කට කලින්. එතකොට ඉස්සරහට ගොඩක් වෙලාවට හැම කෙනෙකුටම කැන්සර් එකක් එනවා. ඒකට හේතුත් මම කියන්නම් මේ දේශනේ ඉස්සරහට යනකොට එහෙම වුණාම ඉතින් අපිට කැන්සර් ගන්න නැති කෙනෙක් හොයාගන්න බෑනේ. අර අහලා තියෙනවනේ නොමලගේකින් අබ හොයන්න කියලා. නේ? නොමලගේකින් අබ ටිකක් හොයාගෙන ඉන්න කිව්වේ. අන්නේ කතාවම තමයි කියන්න වෙන්නේ. පිළිකාවක් නැති ගෙදරකින් අබ හොයාගෙන ඉන්න කියලා. එහෙම හොයන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේක තමයි සරල වශයෙන් පිළිකාවක් මෙන්න මේ වගේ දෙයකට තමයි අපි පිළිකාවක් කියන්නේ. ඒක ඥානමය රෝගී තත්වයක්. එතකොට පිළිකාවක් කියන්නේ අපේ ශරීරයේ ඕනම තැනක හැදෙන්න පුළුවන්. හරි? ඕනම තැනක හැදෙන්න පුළුවන් ශරීරය ගත්තාම මේ ශරීරය හැදිලා තියෙන්නේ සෛල ට්‍රිලියන ගාණක් එකතු වෙලා. හරි? 1000 නෙමෙයි, ලක්ෂය නෙමෙයි, දසලක්ෂය නෙමෙයි, 1 මිලියන් නෙමෙයි, බිලියන නෙමෙයි, ට්‍රිලියන ගාණක්, ට්‍රිලියන 30ක් 40ක් එකතු වෙලා. ඒක පුද්ගලයාගේ සයිස් එක අනුව ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඒතකොට මේකේ සජීවි සෛල තමයි වැඩි හරියක්ම තියෙන්නේ. අජීවි සෛලත් තියෙනවා. හැම මතු පිට ගත්තොත් අජීවි සෛල තියෙනවා. කෙස්වල අග අජීවි සෛල තියෙනවා. එතකොට මේ සජීවි සෛල වලින් යම් ප්‍රමාණයක් හැම තිස්සෙම හෝ කලාතුරකින් හෝ බෙදීමකට ලක් වෙනවා. බෙදෙන්න ගන්නවා. මේ කියනවා සෙල් ඩිවිෂන් ඩිවයිඩ් වෙනවා කියලා. එතකොට මේ බෙදීමට ලක් වෙනකොට තමයි ප්‍රධාන වශයෙන්ම මම අර ඉස්සෙල්ලා කිව්ව විකෘති ඇති වෙන්නේ. ඥානවල වෙනස්කම් ඇති වෙන්නේ. හරි? එතකොට මේ ඕනෑම තැනක පිළිකාවක් ඕනෑම වෙලාවක ඇති වෙන්න පුළුවන්. හරි? ඕනෑම වෙලාවක. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මට නම් පිළිකා දැන් අපි හැමතිස්සෙම හිතන්නේ එහෙමනේ. මට දැනට පිළිකාවක් හැදිලා නැහැ මට නම් හැදෙන්නේ නැහැ. හරි? හැබැයි එහෙම හිතන මොහොතේ අපිට 10 වාරක් පිළිකා හැදිලා ඇති. හැබැයි ඒක ඇඟෙන් අයින් කරලා තියෙනවා. ඒක normal process එකක්. mechanism එකක් තියෙනවා අපේ ශරීරයෙන් ඒ වගේ හැදෙන දේවල් අයින් කරන. ඒක බැරි වුණ වෙලාවට තමයි එළියට පිළිකාව මතුවෙන්නේ. හරි? ඔයගොල්ලෝ අහලා ඇති දැන් abortions වෙනවා ස්වභාවික ගබ්සාවල්. ඒ ගබ්සාවල් අපි පරීක්ෂා කරලා බැලුවොත් ගොඩක් ඒවා පිළිකා. ඒ කියන්නේ ඒක කලලය මුල් අවස්ථාවේ පිළිකාවක් හැදුනහම ඒකට දරා ගන්න බෑ
ඒක ගබ්සාවක් විදියට පිට වෙනවා. මේ සමහර රටවල් වල ගබ්සාවල් ඔටොප්සි කරනවා. ලංකාවේ කරන්නේ නැහැ. එතකොට හොයාගෙන තියෙනවා ඒවා ගොඩක් ඒවා පිළිකා සහිතයි කියලා. හරි. එතකොට පිළිකා කියන වචනේ පාවිච්චි කරාට මේ හැම පිළිකාවක්ම එක වගේ නෙමෙයි. පිළිකා වර්ග 100ක් 200ක් වර්ග හොයාගෙන තියෙනවා. ඒ වර්ග වලිනුත් දැන් මේ අලුතෙන් හොයාගන්න දේවල් එක්ක අපි උදාහරණයක් කිව්වොත් අපි කියනවා පියයුරු පිළිකා කියලා. පියයුරු පිළිකා කවම ඔයගොල්ලන්ගේ ඔළුවට එන්නේ එක වර්ගයක් කියලා. මේ එක જાතියක් කියලා නෑ. මේක එක જાතියක් නෙමෙයි. මේ පියයුරු පිළිකාවලත් නොයේකුත් ප්‍රභේද තියෙනවා. අපි තවත් ඩීප් මේක අධ්‍යයනය කරොත් එක ලෙඩෙකුට හැදෙන පියයුරු පිළිකාව අනිත් ලෙඩාට හැදෙන පියයුරු පිළිකාවෙන් සම්පූර්ණයෙන් වෙනස්. ඒකින්ද තමයි අනාගතයේදී දැනටත් පටන් අරන් තියෙන්නේ පිළිකාවලට ප්‍රතිකාර කරනකොට පාවිච්චි කරන මෙතඩ් එක තමයි personalized cancer treatment. protocol based නෙමෙයි. personalized cancer treatment. ඒ කියන්නේ මේ පුද්ගලයාට තියෙන පිළිකාව මොන වගේ එකක්ද කියලා අපි හොයාගන්න ඕනේ. මොලිකියුලර් ලෙවල් එකට. ඒ කියන්නේ අණුක ලෙවල් එකට ගිහිල්ලා හොයාගන්න ඕනේ. ඒකට රිසර්ච් වෙනවා දැන් මේ වෙනකොට. ගිහිල්ලා එහෙම හොයාගෙන ඒ රෝගියාගේ පිළිකාවට බෙහෙත හොයාගන්න ඕනේ වෙනම. ඒක තමයි ඔය මෑතකදී මේ රුසියාවේ පිළිකාවට එන්නතක් හොයාගත්ත කියලා ගොඩාක් ඔය මුහුණු පොතේ එහෙම සෑහෙන්න කෑ ගැහුවේ. හරි? ඒක තාම රිසර්ච් ලෙවල් එකේ තියෙන තාම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මට්ටමේ නැහැ. ඒතර ඒකෙදි කරන්නේ ඒ පිළිකා රෝගියාගේ පිළිකාව හඳුනාගෙන ඒකට බෙහෙතක් වෙනම හොයනවා. ඒ බෙහෙත තව දෙවෙනි පිළිකා රෝගියෙකුට දෙන්න බෑ. හරි? ඒතර ඒක තාම රිසර්ච් ලෙවල් එකේ තියෙන. ඒකින්ද මේ අර මුහුණු පොතේ ගිය තරම් ඒක මේ බොහෝම අතිසාර්ථක වෙලා නැහැ තාම. හරි? එතකොට පිළිකාව එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කියන දේ අපි දැනගන්නට ඕනේ. හරි? එක පුද්ගලයාගේ මීට අවුරුදු අපි තුමු 3කට කලින් තිබ්බ පිළිකාව දැන් මතුවලා නම් කලින් තිබ්බ එකට වඩා දැන් එක වෙනස්. මොලිකියුලර් චේන්ජස් වෙනස්කම් වෙලා තියෙනවා. ඒතර කලින් දුන්න බෙහෙත දැන් දීලා හරියන්නේ නැහැ. හරි? ඒ වගේ වෙනස් වෙමින් පවතින තනි පුද්ගලයාගේ වුණත් වෙනස් වෙමින් පවතින දෙයක් තමයි මේ පිළිකාව කියන්නේ. හරි? එතකොට මොන වුණත් මේකේ තියෙන කොමන් දේ තමයි පාලනයකින් තොර වර්ධනය වීම. එතකොට අපි දැන් මම කියවනේ මේක පිළිකාව හැදෙන විදිය තේරුම් ගන්න නම් අපි සෛලය කියන බිල්ඩින් බ්ලොක් එක ගැන තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ සෛලය කියන එක ඇහැට පේන්නේ නැති දෙයක්. ඇහැට පේන සෛලක් තියෙනවා. විශාල සෛල. නමුත් බොහොමයක් සෛල අපිට ඇහැට පේන්නේ නැති ඒවා. එතකොට මේ සෛලේ ප්‍රධාන කොටස් සෛල බිත්තිය, න්‍යෂ්ටිය සහ නොයෙකුත් උපාංග තියෙනවා. එතකොට මෙන්න මේ කොටස තමයි වැදගත් දේ. න්‍යෂ්ටිය. මේක හරියට පාලන මැදිරිය. බොස් ඉන්න තැන. හරි එතනින් තමයි මේ ඔක්කොම කන්ට්‍රෝල් වෙන්නේ. මේක ඇතුලේ මේ නූල් වගේ දෙයක් පේන්නේ. ඒක තමයි වර්ණ දේහ. අපි බලමු වර්ණ දේහ කොයි වගේද කියලා. වර්ණ දේහ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ වගේ තන්තු දෙකක් එකතු වෙලා මැද එකට සවි වෙලා තියෙන්නේ කොටසකුයි දිග කොටසකුයි තියෙනවා. හරි? ෂෝට් ආම් ලොන් ආම් කියලා කියන්නේ ඒක. ඒතර මිනිස්සු ගත්තොත් මේවා යුගල් මේ වගේ වර්ණ දේහ 23ක් තියෙනවා. ගැහැණු කෙනෙක් නම් එක විදිහක්, පිරිමි කෙනෙක් නම් තව ඒක වෙනස් ලිංග වර්ණ දේහ වෙනම තියෙනවා. එතකොට මේක වර්ණ දේහ. ඒතර මේ තියෙන ඇත්ත රූපයක් වර්ණ දේහ වල විශාල කරලා. හරි? එතකොට මෙන්න මේ වර්ණ දේහය හැදිලා තියෙන්නේ ඇතුලේ තියෙන්නේ DNA කියලා අණුවක්. මෙන්න මේ DNA කියන අණුව අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොට ඉගෙනගෙන ඇති ඕලෙවල් පන්තියේ මේ DNA අණුව ගැන. හරි? මේ DNA අණුවේ තමයි අපේ සියලුම තොරතුරු ටික ගබඩා කරලා තියෙන්නේ. මතක ගබඩාව. ඒකෙන් තමයි මේකේ සියලු දේ පාලනය කරන්නේ. මගේ ඇස් දුඹුරු පාටද, මගේ ඇස් නිල් පාටද, මගේ කොණ්ඩේ කොයි විදියද, කර්ල්ද, දිගටිද. හරි දැන් ඒවා වෙනස් කරනවා එළියෙන්. එහෙම නඩ ස්වභාවිකව කොයි වගේද, මගේ හැමේ පාට මොකද්ද වෙන්න ඕනේ. හරි? ඒ සියලු දේ ගබඩා කරලා තියෙන්නේ මේකේ. මට ඉස්සරහට දියවැඩියාව හැදෙනවද? හරි? මට බ්ලඩ් ප්‍රෙෂර් හැදෙනවද? හරි? මේ සියලුම තොරතුරු මේ DNA අණුවේ ගබඩා කරලා තියෙනවා. එතකොට මේ DNA අණුවේ මේ ගබඩා කරලා තියෙන මේ තොරතුරු වලට කොටස් වලට අපි කියනවා ජාන කියලා. එක එක දේවල් වලට වැදගත් වෙන කොටස්.
right? ඒතර ඒවට කියනවා ජාන කියලා. ඒතර මේක හරියට අර ඉනිමගක් දෙපැත්තෙන් ඇඹරුවා වගේ ස්ට්‍රක්චර් එක. මේ ජාන වලින් එක කොටසක් සෙට් එකක් අපිට හම්බෙලා තියෙන අම්මගෙන්. එක සෙට් එකක් හම්බෙලා තියෙන තාත්තගෙන්. එතකොට ඒක අනුව මේ පෙන්නලා තියෙන දුඹුරු ඇස්ද නිල් ඇස්ද වෙන්න බලපාන විදිය. හරි? කැපිටල් B තිබ්බොත් දුඹුරු. සිම්පල් B මොන වර්ගෙන් හරි අම්මගෙන් හරි තාත්තගෙන් හරි මේ නිකන් උදාහරණයක් විතරයි නිල්. ඒතර මේ වගේ තමයි මේ සම්මිශ්‍රණයෙන් තමයි තීරණය වෙන්නේ මොන වගේ දෙයක්ද ඇති වෙන්නේ කියලා. හරි? එතකොට මේක පෙයාස් තියෙන්නේ යුගල් කුට්ටන් විදිහට තියෙන්නේ. ඒතර මේ තියෙන ජාන හැම එකකින්ම පණිවිඩ දෙන්නේ නැහැ. හරි? විශාල වශයෙන්ම තියෙන්නේ පණිවිඩ, ඒ කියන්නේ වැඩ කරන්නේ නැති ජාන අපේ ඇඟේ. වැඩ කරන ජාන තියෙන්නේ ඇත්තටම 3%ක් විතර. වැඩ කරන ඒවට කියනවා එක්සෝන් කියලා, වැඩ කරන්නේ නැති ඒවට කියනවා ඉන්ට්‍රෝන්ස් කියලා. හරි? මේවා මොකුත් වැඩ වෙන්නේ. ඒතකොට මම මේ වැඩක් වෙනවා වැඩක් කරන්නේ නැහැ කියන එක තේරෙන්නේ නැහැ නේ මං කිව්වට. ඔයගොල්ලෝ ඔළුව වෙනවට තේරෙන්නේ නැහැ. වැඩක් කරනවා කියලා කියන්නේ මේ ජාන වලින් පණිවිඩයක් දෙන්නේ මේ ජාන වලින් ප්‍රෝටීන් එකක් හදලා. හරි? ප්‍රෝටීන් එකක් හදලා. එතකොට අපි හිතමු පණිවිඩයක් යවන්න ඕනේ කියලා. දැන් අපේ සෛලයක් ඇතුලේ දැන් අපි ඉන්නේ. අපිට පණිවිඩයක් යවන්න ඕනේ. දැන් හරි කාලේ මේ සෛල දෙකට බෙදෙන්න ඕනේ. හරි? නැත්නම් අපි හිතමු මගේ අත මෙතනින් කැපෙනවා. දැන් මෙතන වටේ තියෙන සෛල අඳුර ගන්නවා ඩැමේජ් එකක් වුණා කියලා. එතකොට එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ ඩැමේජ් එක දැන් වහන්න ඕනේ. වහන්න නම් මේ අවට තියෙන සෛල ටික මොකද වෙන්න ඕනේ? වේගෙන් බෙදිලා මේ ગેප් එක පුරවන්න ඕනේ. එහෙමනම් මෙතනින් ප්‍රෝටීන් මේ සෛල බෙදෙන්න පණිවිඩය දෙන ප්‍රෝටීන් හදන්න ඇක්ටිවේට් වෙන්න ඕනේ මේ ජාන, අදාළ ජාන. ඒක ඇක්ටිවේට් වෙලා වැඩි වැඩියෙන් මේ මැසේජ් එක පණිවිඩය එවනවා ප්‍රෝටීන් විදියට හදලා. හරි? එතකොට ඒ ප්‍රෝටීන් ටික හදලා මැසේජ් එක එවුව ගමන් ඒවා ගිහිල්ලා මේ අවට තියෙන සෛල වල බැඳිලා ඒවා ටක් ගාලා බෙදෙන්න පටන් ගන්නවා. බෙදෙන්න පටන් අරගෙන ටික වෙලාවක් ගියාට පස්සේ මේ ગેප් එක වැහෙනවා. දැන් මේ හදලා රිපෙයාර් කරලා මේ ગેප් එක වහනවා. දැන් වැහුවට පස්සේ ආයෙ තව ඩිවයිඩ් වෙන්න ඕනද? බෙදෙන්න ඕනද සෛල? නැහැ. එහෙම වුණාම තව මැසේජ් එකක් යවනවා කෙනෙක් අයිඩෙන්ටිෆයි කරා දැන් වැඩේ ඉවරයි. එහෙනම් දැන් බෙදෙන එක නවත්තන්න කියලා. එයා ඒකට ප්‍රෝටීන් එකක් හදලා එවනවා මැසේජ් එක. ඒතර ඒකෙන් මේ බෙදෙන එක නතර වෙනවා. හරි? එතකොට සෛල බෙදෙන එක ස්ටිමියුලේට් කරන ජාන තියෙනවා ප්‍රෝටීන් වලින් ඒ පණිවිඩය එවනවා. සෛල බෙදෙන එක නවත්තන්න ඕන වුණාම ඒකට පණිවිඩය එවන ජාන තියෙනවා එක්සෝන්ස්. ඒවැ ප්‍රෝටීන් ඇවිල්ලා අරක නවත්තනවා. ඒ විදිහට තව අපි තුමු ඉන්සුලින් වැඩි කරන්න ඕනේ. ප්‍රෝටීන් එකක් එවනවා. ඉන්සුලින් පැන්ක්‍රියාස් එකට ගිහිල්ලා ඉන්සුලින් හදන්න කියලා. හරි? ඒ වගේ මේ හැම පණිවිඩයක්ම යන්නේ. දැන් අපි තුමු ඕගලන්ට ඔෆිස් එකෙන් මැසේජ් එකක් එවන්නේ කොහොමද? මේ දේ කරන්න මේ දේ එපා කියලා කොහොමද එවන්නේ? එක ඊමේල් එකක් එවනවා. හරි? එක කෝල් එකක් දෙනවා. හරි? එක්ක තව කෙනෙක් හරහා එවනවා. ඉන්න ඒ කොටස බාර ඉන්න එක්කෙනාට පණිවිඩය දෙනවා මේක කියන්න කියලා. ඒ වගේ තමයි මෙතන. හරි? මෙතනත් ඒ වගේ ඊමේල් එක තමයි ප්‍රෝටීන් එක. ඒ අතරමැද ඉන්න කොටස් ඉන්න පුළුවන් එයාට පණිවිඩය දුන්නාම එයා තව විශාල ප්‍රමාණයකට පණිවිඩය දෙනවා. කැස්කේඩ් ඉෆෙක්ට් එකක් කියලා කියනවා අපි. කියන එක තැනක් ස්ටිමියුලේට් කරාම තව ගොඩාක් තැන් ස්ටිමියුලේට් වෙනවා. ඒතර ඒ සේම් මෙතඩ් එකම තමයි සෛලය ඇතුලේ මේ චූටියට මයික්‍රෝ මේ ශුද්‍ර එන්වයරන්මන්ට් එක සිද්ධ වෙන්නේ. හරි? රයිට්. එතකොට මේක සිද්ධ වෙන්නේ කෝඩින් සිස්ටම් එකකින්. එතකොට මේ පණිවිඩ මේ විදියට ගෙනියන්න ඕනේ නිවැරදිව සිද්ධ වෙනවා නම්. එතකොට මේකෙන් මම කිව්වා 3% විතර තමයි මේ ප්‍රෝටීන් හදන ඒවා තියෙන්නේ. 97%ක්ම තියෙන්නේ non coding ඒවා. එතකොට මේ non coding ඒවා වැඩක් නැහැ කියලා අහක දාන්න බෑ. මොකද ඒ බෑනුත් යම් epigenetic changes, ඒ කියන්නේ ජානවල අර තියෙන පණිවිඩය වෙනස් වෙන්නේ නැතුව වෙන වෙනස්කම් ඇති කරන්න පුළුවන්, පිළිකා වුණත් හදන්න පුළුවන් වෙන විදිහේ. හරි? එතකොට ජානයක් සාමාන්‍යයෙන් වැඩ කරන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පණිවිඩය එවනවා ප්‍රෝටීන් එකක් හදන්න. අපි මෙතෙන්ට ගිහිල්ලා බලමු. එතකොට ඒක ලේසි. මෙන්න මේ විදිහට. ජානයෙන් පණිවිඩය එන්නේ මෙන්න මේ වගේ මොලිකියුල් එකකින්. හරි? මේ වගේ තියෙනවා අපි නිකන් හිතමු මේ අච්චු 3ක් තියෙනවා කියලා. මේ අච්චුවට ගැලපෙන එක තව තැනක
අච්චුවක් තියෙනවා. එතකොට අපි හිතමු අපිට දැන් හදන්න ඕනේ ප්‍රෝටීන් එකක් තියෙනවා. හරි? මේ ප්‍රෝටීන් එක හදන්න නම් අපි මේකට ගැලපෙන මෙන්න මේ RNA කියන මොලිකියුල් එක එවන්න ඕනේ. බැරි වෙලාවකත් මේක වැරදි තැනක වැරදි විදියට හැදිලා ආවොත් අර එන පණිවිඩය වර්ධිනවා. දැන් අපි තුමු ඕගලන්ට කියනවා මොකක් හරි පණිවිඩයක් එවනවා මෙන්න මේ වැඩේ කරන්න කියලා. මේ එන පණිවිඩය වැරදුනොත් මොකද වෙන්නේ? වැරදි විදියට ආවොත්. මේක වැරදි විදියට ඉන්ටර්ප්‍රිට් වෙනවා. ඒ වගේ මෙන්න මේ ඥාන වලින් එන පණිවිඩ වැරදි විදියට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. එහෙම වුණොත් වැරදි ප්‍රෝටීන් හැදෙන්න පුළුවන්. අපි දුම් ප්‍රෝටීන් හදන්න ඕනේ නැති වෙලාවට වැඩිපුර ප්‍රෝටීන් හැදෙනවා. නතර වෙන පණිවිඩය එන්නේ නැහැ. හරි? එතකොට වෙන්නේ සෛල බෙදෙන්න නම් දෙන්නේ සිග්නල් එක මේක බෙදි නතර වෙන්නේ නැතුවම බෙදෙනවා. දැන් අපි දුම් ඔයගොල්ලන්ගේ කර්මාන්සා මේ ඔයගොල්ලන් මොකක් හරි ප්‍රොඩක්ෂන් එකක පණිවිඩය දෙනවා හදන්න කියලා. ඇත්තටම දැන් හදලා ඇති. ඒ වුණාට පණිවිඩය එන්නේ නැහැ දැන් නවත්තන්න කියලා. මොකද වෙන්නේ? මේක පිරෙන්නම ප්‍රොඩක්ෂන් එක හැදෙනවා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවනේ. මාකට් එකක් නැහැ. මේක ගොඩ ගැහෙන්න ප්‍රොඩක්ෂන් එක හැදෙනවා. ඒ වගේ තමයි අර පිළිකාවක් හැදෙනකොට හැදෙන්නේ අන්නේ ක්‍රමයට. පණිවිඩය වර්ධිනවා. හරි? එතකොට මෙන්න මේ විදිහට ඥාන විකෘති වෙන්න නැත්තම් වරදින්න ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි අර ඉස්සෙල්ලා කතා කරපු විදිය. බොහොම කලාතුරකින් වෙන දෙයක් අම්මගෙන් තාත්තගෙන් එන වැරදි ඥාන. අන්න ඒකට තමයි අපි කියන්නේ ඉන්හෙරිටඩ් කියලා. පරම්පරාවෙන් එන කියලා. ඔයගොල්ලෝ හිතන විදිහට සාමාන්‍යයෙන් පිළිකාවක් හැදෙන්න පුළුවන් ඥාන එන්න පිළිකා වර්ග ඔක්කොම ගත්තාම සියලුම පිළිකා රෝගීන් ගත්තාම 100ට කීයක් වගේ තියෙනවා? පරම්පරා අම්මගේ තාත්තගෙන් මේ නරක වෙච්ච ඥාන. ඒ කියන්නේ පිළිකාවක් හැදෙන්න පුළුවන් ඥාන ඇවිල්ලා පිළිකාවක් හදන ඥාන කොච්චරක් වගේ තියෙද? ඒ වගේ පිළිකා කොච්චරක් වගේ තියෙද? 10%කටත් වඩා අඩුයි. පිළිකා රෝගීන් 100ක් ගත්තොත් අම්මගෙන් තාත්තගෙන් මේ විකෘති වෙලා ආපු ඥානව නිසා පිළිකා හැදිච්ච ලෙඩු 10%කටත් වඩා අඩුයි. හරි? ඒක අඩු ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඒ වගේ ඥාන තියෙනවනේ අපි ඉන්හෙරිටඩ් මියුටේෂන්ස් කියලා කියනවා. ඒවා හොයාගන්න ක්‍රමයක් තියෙනවා සායනික වශයෙන්. සාමාන්‍යයෙන් අපිට ගෙස් කරලා හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු පියයුරු පිළිකාවක් හැදෙනවා අවුරුදු 20ක ගෑනු ළමයෙකුට. සාමාන්‍යයෙන් අවුරුදු 20 දී පියයුරු පිළිකා හැදෙන්නේ නැහැ. එතකොට අපි හිතනවා මේක නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාගේ පියයුරු පිළිකා හැදෙන වයසේදී නෙමෙයි මෙයාට පියයුරු පිළිකාවක් හැදුනේ. එහෙමනම් මේ පිළිකාවට වැදගත් වුණ මේක හදන්න මේ හේතු වුණ ඥානය අම්මගෙන් හෝ තාත්තගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ඥාන චෙක් කරලා බැලුවොත් සමහරවිට අපිට ඒක අහු වෙනවා. ඒතර මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඉන්හෙරිටඩ් මියුටේෂන් එක විකෘතියක් ඉඳන් අම්මගෙන් තාත්තගෙන් ආපු ඥානයක් නම් එයාගේ ඇඟේ තියෙන ඕනම සෛලයක් අරන් බැලුවොත් මේ ඥාන විකෘතිය තියෙනවා. හරි? එතකොට පිළිකාව විතරක් නෙමෙයි. අපි එතකොට කරන්නේ යාගේ ලේ සාම්පල් එකක් අරගෙන බලනවා මේකේ විකෘති තියෙනවද කියලා. ඒතකොට ලේ සාම්පල් එකේ පියුරු පිළිකා සෛල නෙමෙයි බලන්නේ ලිම්ෆොසයිට්ස් අර. වසා සෛල. ඒතර වසා සෛල වල මේ විකෘතිය හොයාගන්න පුළුවන්. හරි? ඒ වගේ රෝගීන් යම් ප්‍රමාණයක් අපි ගාව ඉන්නවා. හරි? අපි දැකලා තියෙනවා. එතකොට අපි ඒගොල්ලන්ට ජෙනටික් කවුන්සලින් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ළමයින්ව බලන්න ඕනේ. ළමයින්ව චෙක් කරලා බලන්න ඕනේ. ඒගොල්ලන්ට මේ විකෘති තියෙනවද කියලා. ඒ තියෙනවා නම් ඒගොල්ලන්ට උපදෙස් දෙන්න වෙනවා. හරි? ඒ වගේ දේවල් කරන්න වෙනවා. අනිත් ඒවා randomly during cell division. බොහොම ඉබේම ඇති වෙන ඒවා. හරි? දැන් අපි ගත්තොත් එහෙම සෛල බෙදෙන ක්‍රියාවලිය වෙනවා. ඕගොල්ලන්ගේ මේ අපි තුන් මේ ප්‍රොඩක්ෂන් එකක් වෙනවා කියලා. ඕගොල්ලෝ හදන හැම එකම හැමතිස්සම 100% accurate. ප්‍රමිතියෙන් 100% accurate. ඔයගොල්ලෝ හදන දේ. කියලා තියෙන ප්‍රමිතියට අනිවාර්යයෙන්ම සියලුම ප්‍රොඩක්ට්ස් 100% එනවා. නා? එනවා. කොයි වෙලාවකවත් අයින් කරලා නැද්ද? ක්වොලිටි ෆේල් වෙලා නැද්ද? හරි? තියෙනවනේ. හරි? ඒ වගේ තමයි සෛල බෙදෙනකොට ඒ සෛලවල විකෘති ඇති වෙලා ඒකේ දරු සෛල අර හැදෙන්න ඕන මව් සෛල වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. හරි? ඒ හැදෙන මොකද ඥාන සෙට් එකක් දෙකට බෙදෙන්න එපායි. අම්මගේ ඥාන ටික දරුවට දරු සෛලයට යනකොට දෙකට බෙදලා සමානව යන්න ඕන. නමුත් හැමතිස්සෙම මේ ප්‍රොඩක්ට් එක අම්මගේ සෛල වලට සමාන වෙන්නේ නැහැ. යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. හරි? ඒතකොට අර
කිසියම් කර්මාන්ත ශාලාවක යම්කිසි ප්‍රොඩක්ට් එකක් කරනකොට අපි ටාගට් එක දීලා තියෙන ප්‍රොඩක්ට් එකට වඩා පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඒතර මේ වෙනස්කම් වෙනවද නැද්ද කියලා හඳුනා ගන්න. වෙනස්කම් වෙනවනම් ටක් ගාලා ඒක අල්ල ගන්න කවුද ඉන්නේ? කවුද ඉන්නේ? කවුද දාලා තියෙන්නේ? නැත්නම් මේ වැරද්ද දිගටම වේගෙන යනවනේ. එහෙම වැරද්දක් වෙනවනම් ටක් ගාලා එකපාරට අල්ලගෙන ඒක හරි ගස්සන්න කවවද දාලා තියෙන්නේ? ඕගොල්ලෝ දන්නවා. ඕගොල්ලන් කවුද ඉන්නේ? හා? කවුද දාලා තියෙන්නේ? හා? ක්වොලිටි චෙක් කරන් ඉන්නවනේ කට්ටිය. ඒතර ඒගොල්ලෝ වැරද්දක් වෙනකොට කලින් මේක අල්ල ගන්නවා. ඊළඟට මොකද කරන්නේ? වැරද්ද අල්ලගත්ත ගමන් ප්‍රොඩක්ට් එක නතර කරනවා. ඒ වගේ තමයි මේ සෛල බෙදෙනකොට වැරද්දක් වෙනවද කියලා ඇහැක් ගහගෙන බලාගෙන ඉන්න ඥාන තියෙනවා. හරි? ඒ ඥාන වලින් බලනවා මොනවා හරි වැරද්දක් වෙනවද කියලා. ඒ වැරද්දක් වෙනවා නම් ටක් ගාලා ඒගොල්ලෝ එතනින් සෛල බෙදෙන එක නතර කරනවා. ඕගොල්ලන්ගේ මේකට සමාන කරන්න. නතර කරලා ඉවරලා ඊළඟට මොකද කරන්නේ? ඕගොල්ලන්ගේ වැරද්දක් අහු වුණොත් ඒ වැරද්ද දැන් අපි තුමු මොකක් හරි ප්‍රොඩක්ෂන් එකක වැරද්දක් වුණා. දැන් වැරද්ද අහු වුණා. ප්‍රොඩක්ෂන් එක ටක් ගාලා නවත්තනවනේ ඒක. නවත්තලා මොකද කරන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ? ඔක්කොම විසික් කළා දානවද එකපාරට? හා? වැරද්ද හරි ගස්සන්න පුළුවන්ද කියලා බලනවා. හරි? වෙලා තියෙන වැරද්ද අයිඩෙන්ටිෆයි කරලා හරි ගස්සන්න බලනවා. ඒ වගේ මෙතනත් ඥාන තියෙනවා. වැරද්ද දැක්කා අයිඩෙන්ටිෆයි කරා. ඒකට චෙක් පොයින්ට්ස් තියෙනවා. චෙක් පොයින්ට්ස් වලින් වැරද්ද අල්ලගත්තා. ඕගොල්ලන්ගේ ක්වොලිටි ඇෂුරන්ස් ඒකට වෙනම දාලා ඉන්නවා. අතන චෙක් පොයින්ට්ස් තියෙනවා. චෙක් පොයින්ට්ස් වලින් වැරද්ද අල්ලගත්තා. ප්‍රොඩක්ෂන් එක නැවැත්තුවා. ඊට පස්සේ බලනවා රිපෙයාර් කරන්න පුළුවන්ද කියලා. ඒකට තියෙනවා වෙනම ඥාන වර්ගයක්. ඒකට කියනවා DNA repair genes කියලා. ඒකෙන් මොකද කරන්නේ? අරක රිපෙයාර් කරන්න බලනවා. නැවත යථා තත්ත්වයට පත් කරන්න බලනවා. ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එක වල. යථා තත්ත්වයට පත් වුණොත් ආයෙ අර ප්‍රොසෙස් එක පටන් ගන්නවා. ඔයගොල්ලොත් ප්‍රොඩක්ෂන් එක දිගටම යනවා. හරි. එතකොට බැරි වෙලාවක්වත් ඔය ක්වොලිටි චෙක් කරන්න ඉන්න කෙනාට මිස් වුණා. මොකද වෙන්නේ? වෙන්න පුළුවන්. හරි. එතකොට මාකට් එකට ප්‍රොඩක්ට් එක යනවා ක්වොලිටි එකෙන් අඩු. හරි. එතකොට මෙතනත් අර වෙච්ච වැරද්ද සහිත සෛලය මුදා හරිනවා ඇඟේ සාමාන්‍ය විදිහට. එතකොට වෙන්නේ වැරද්දත් එක්ක තමයි එයා ඉන්නේ. එතකොට මේ වෙන වැරදි හැම එකක්ම නරක නෑ. ඕගොල්ලන්ගේ වැරදි නෙමෙයි මම කියන්නේ මේ ප්‍රොඩක්ෂන් එකේ වැරදි නෙමෙයි. මම මේ කියන්නේ ඇඟේ සෛල බෙදෙනකොට ඇති වෙන වැරදි හැම එකක්ම නරක නෙමෙයි. සමහර වැරදි හොඳ ඒවා තියෙනවා. සමහර වැරදි නරක ඒවා තියෙනවා. වැරද්ද ගොඩාක්ම නරක නම් ලෙඩා මැරෙනවා. ලෙඩක් හැදිලා ලෙඩා මැරෙනවා. හරි. වැරද්ද එච්චර එළවටත් නැහැ මෙලවටත් නැහැ. ඒ කියන්නේ ලොකු දෙයක් නැත්තම් එයා ඒකත් එක්ක ජීවත් වෙනවා. හරි. ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ වෙන වැරද්ද පළවෙනි වැරද්දට දෙවෙනි වැරද්දක් එකතු වෙනවා. දෙවෙනි වැරද්දට තුන්වෙනි වැරද්දක් එකතු වෙනවා. ඒකට තව එකක් එකතු වෙනවා. ඔහොම එකතු වෙලා ගිහිල්ලා ලොකු වැරදි ගොඩක් එකතු වෙලා ඔන්න ලෙඩක් දෙනවා. ඒක පිළිකාවක් වෙන්න පුළුවන්. සමහරවිට වෙන එකම වැරද්ද ලොකු වැරද්දක් වෙන්න පුළුවන් එකපාරට. ඒත් පිළිකාවක් දෙන්න පුළුවන්. හරි. එතකොට මේක ඇතුලේ තියෙන DNA repair genes check points වැඩ කරන්නේ නැතුව ගියොත් මේ වැරදි එළියට එනවා. එතකොට අපේ ඇඟේ පිළිකා මේ විදිහට හැදෙනවා නිතරම. හැබැයි check points වලින් identify කරනවා, DNA repair genes වලින් repair කරනවා. ඊට අමතරව ඒවා හරි ගස්සලා මේ අපේ සෛල ටික නිවැරදි කරනවා. එහෙම බැරි වුණොත් හදන්නම බැරි නම් ප්‍රොඩක්ට් එක ඩිස්ට්‍රොයි කරනවා. මාකට් එකට එන්න දෙන්නේ නැහැ. එහෙම කරපු අවස්ථා ඇතිනේ. හරි. එතකොට කරන්නේ මේ සෛලය සුයිසයිඩ් කරගන්නවා. ඒකට විද්‍යානුකූලව කියනවා අපොප්ටෝසිස් කියලා. හරි. සුයිසයිඩ් කියන වචනේ ඉතන හොඳ වචනයක් නෙමේ අපිට අහන්න. නමුත් අපිට කැන්සර් එකක් හැදෙන්නේ නැතුව තියෙන්න අපේ ඇඟේ තියෙන ස්වභාවික ක්‍රමවේදයක් තමයි වැරදි හදා ගන්න බැරි වෙන සෛල වලට මැසේජ් එක දෙනවා ඥාන වලින් ඔබ දැන් මැරියන් කියලා. එතකොට එයා සුයිසයිඩ් කරගෙන මැරෙනවා. හරි. ඒක කරන්නේ අර අපි සාමාන්‍ය ජීවිතයේ දකින ක්‍රම වලටම තමයි. බෝම්බ පැකට් වගේ තියෙනවා සෛල ඇතුලේ. ඒවා ඇක්ටිවේට් වෙනවා, බ්ලාස්ට් වෙනවා, සෛලය මැරෙනවා. මැරුණාට පස්සේ වටේ තියෙන සෛල වලින් ඒ ටික උරා ගන්නවා. හරි. එතකොට මේ වගේ ආරක්ෂණ ක්‍රම ගොඩාක් තියෙනවා ශරීරයේ පිළිකාවක් හැදෙන එක වළක්වන්න, හැදුනොත් අයිඩෙන්ටිෆයි කරලා විනාශ කරන්න සෛලයේ ඇතුලේ.
අපි හිතමු මේ පිළිකා සෛල හැදෙනවා. හැදිලා අපි හිතමු ශරීරයේ ඇතුලේ තියෙනවා. එතකොට වටේ තියෙන මේ ආරක්ෂණ පද්ධතියේ සෛල තියෙනවා, ඉමියුන් සෛල මේවා ගිහිලා මේකට ඇටැක් කරනවා. ඇටැක් කළා ඒක මරනවා. ඒතකොට එකක් නෙමේ ගොඩාක් ක්‍රමවේද තියෙනවා අපේ ඇඟේ පිළිකාවක් හැදෙන එක වළක්වන්න. එකක් නෙමේ. මොකද එකක් විතරක් තිබ්බොත් බෑ වැඩේ කරන්න. හරි? දැන් ඒකනේ ඕගොල්ලෝ පෝස්ට් මාකටිං සර්වේලන්ස් කරන්නේ. ෆැක්ටරියෙන් ප්‍රොඩක්ට් එක එළියට ගියාම ඒත් ක්වොලිටි තියෙනවද කියලා බලනවානේ. ඒකට තමයි පෝස්ට් මාකටිං සර්වේලන්ස් කරන්නේ. ඒ වගේ ශරීරයේ මේක හැදිලා ප්‍රොඩක්ට් එක එළියට ගියාට පස්සේ ඒත් බලනවා වැරදි නම් එතකොට හරි ගස්ස ඉන්න බෑ විනාශ කරනවා. ඒකත් බැරි වුණොත් තමයි අපි දකින්නේ පිළිකාවක් විදියට එළියට එනවා. පැහැදිලිද ඒක? රයිට්. එතකොට සමහර ඒවා මේ වගේ randomly during cell division. ඒ කියන්නේ සෛල බෙදෙනකොට වැරදි වෙලා හැදෙන්න පුළුවන් පිළිකා. පරම්පරාවෙන් එන්න පුළුවන්. ජාන විකෘති වෙලා පිළිකා හැදෙන්න පුළුවන්. පිළිකා හැදෙන ජාන විකෘති randomly ඇඟේ හැදෙන්න පුළුවන් සෛල බෙදෙනකොට. ඊළඟට environmental damages පරිසරයෙන් සිද්ධ වෙන damage එකකින්ද වෙන්න පුළුවන්. දැන් එතකොට ඔයගොල්ලෝ දැන් දකින දේනේ දැන් අපි තුමු අපි කියන්නේ මත්පැන් බීවහම පිළිකා හැදෙනවා. ඒක ඇත්ත. දුම් වැටි බීවහම පිළිකා හැදෙනවා. ඇත්ත. හැබැයි දුම් වැටි බොන්නේ නැති කෙනාටත් හැදෙනවනේ. හැදෙනවනේ නේ. ඒ හැදෙන්නේ මේ විදිහට randomly වෙන්න පුළුවන්. හරි? හැබැයි randomly එක්කෝ අපි තුමු inherited අම්මගෙන් තාත්තගෙන් ආපු ජාන විකෘතියින්ද වෙන්න පුළුවන්. හැබැයි බැරිලාකත් මේ inherited ජානේ තියෙන කෙනා සිගරට් බීවොත් එයාට කලින්ම පිළිකාව හැදෙනවා. මොකද ෆැක්ටර්ස් දෙකක් බලපානවා. හරි? එතකොට මේ කාරණා තුන තමයි විකෘති ඇති වෙන්න බලපාන හේතු. ඒතර මේ environmental factors කියලා ගත්තොත් ඒවා හින්දා හැදෙන damages ගත්තොත් දුම් කොළ වලින් එනවා. ultraviolet radiation, viruses, ඒ කියන්නේ infection ආසාදන හින්දා එනවා. මම පස්සේ කියන්න මොනවද ඒ ආසාදන කියලා. ඒක practically දැනගන්න ඕන දේවල්. හරි? ඒතර මෙන්න මේ කරුණු තුන හින්දා. ඒතකොට පිළිකාව අනිවාර්යයෙන්ම දැන් ගොඩක් අය හිතනවානේ මම දැන් ගොඩක් රෝගීන් අපි ළඟට ආවහම කියන්නේ මම අරක්කු බිවෙත් නැහැ, සිගරට් බිවෙත් නැහැ, මට පිළිකාවක් හැදුණා. ඒතකොට අරක්කු බොන්නම ඕනේ නැහැ පිළිකා හැදෙන්න. හැබැයි අරක්කු බිව්වොත් හැදෙන්න තියෙන chance එක වැඩි. හරි? සිගරට් බොන්නම ඕනේ නැහැ පිළිකා හැදෙන්න. හැබැයි බිව්වොත් හොඳ chance එකක් තියෙනවා හැදෙන්න. හරි? එතකොට අපි හිතමු අපේ ඇඟේ ජාන ගොඩාක් ශක්තිමත්. අපේ DNA repair genes ඇවිල්ලා full capacity එකෙන් වැඩ. ඉතාමත්ම හොඳයි. ඒකෝර සමහරලාට අර සිගරට් බොන කෙනාට යම් කාලයක් යනකම් පිළිකාවක් හැදෙන්නේ නැහැ. මොකද හැදෙන ඒවා ඔක්කොම මරනවා. හරි? හැබැයි අපි හිතමු මේ DNA repair genes බොහොම දුර්වල මට්ටමේ තියෙන කෙනෙක් කියලා. එයා සිගරට් එකක් බොනවා කියලා. මොකද වෙන්නේ? පටස් ගාලා හැදෙනවා. හරි? එතකොට අපිට ඕක නිකන් ට්‍රයල් ඇන්ඩ් එරර් වලින් බලන්න පුළුවන්. මගේ DNA repair genes ශක්තිමත්ද නැද්ද කියලා බලන්න මං සිගරට් එකක් බොනවා කියලා. එතකොට මොකද වෙන්නේ? පිළිකාව හැදිලා තමයි තේරෙන්නේ ජාන ටික හොඳද නැද්ද කියලා. ඒ වගේ රිස්ක් එකක් අපි ගන්න නැහැ ජීවිතේ. අපි ග්‍රැමක්සෝන් බීවොත් මැරෙයිද නැද්ද කියලා බලන්න අපි බීලා බලනවා. බීලා බලන්නේ අපි දන්නවා ග්‍රැමක්සෝන් බීවොත් මැරෙනවා කියලා. නේ? එතකොට අපි මේක නිකන් චෙක් කරලා බලන්න බොන්නේ නැහැ. ඒ වගේ තමයි දුම් වැටි අරක්කු කියන දේවල් අපි නිකන් try කරලා බලන දේවල් නෙමෙයි. අපි බලනවා ගොඩක් අය. හරි? නමුත් ඒක එහෙම try කරලා බලන්න ඕන දෙයක් නෙමෙයි. ඒක අපි හොඳටම දන්නවා ලෝකයේ දැන් ඔප්පු කරලා ඉවරයි. මත්පැන් කියන දේ පොඩ්ඩද ගොඩක්ද කියලා වෙනසක් නැහැ. දැන් ඉස්සර කිව්වනේ චුට්ටක් බීවට කමන්නේ. social drinking කියලා කියනවා. හරි? දැන් ඉන්න ලෙඩ්ඩු සමහර අපිට එන patients ලා ඉන්නවා. දැන් සමාජයේ අපි ඉගෙන ගන්න කාලට වඩා ගොඩක් වෙනස්. හරි? හරිම පුදුමයි. සමහරවිට අපිට හිතා ගන්නත් බෑ.